මෙන්න ගාන. සංඛ්‍යානුක්‍රමයේ සාධාරණ පදේ සොයන්න. දෙකට දෙන තියෙන සංඛ්‍යා ටික පල්ලෙහාට එක පේලියකට. 24. මේ පළවෙනි පදයට දාගන්නවා T1 කියලා. ඊට පස්සේ මම බලනවා මෙන්න මේ T1 ව හැදිලා තියෙන්නේ කොහොමද කියලා. සංඛ්‍යානුක්‍රමණයක සාධාරණ පදයක් හොයන්න හම්බුන ගමන්ම අපිට මතක් වෙන්න ඕන දෙන්නෙක් ඉන්නවා. පොදු අන්තරය සංඛ්‍යාවට ආවේ පළමු පදය. අපි පොදු අන්තරය ඉස්සෙල්ලාම හොයාගමු. පොදු අන්තරය සමානයි පළමු පදයේ නොවන ඕනෑම පදයක් පිළ ඊට පෙර පදය. අපි ඊළඟට බලනවා සංඛ්‍යාවට ආවේ පළමු පදය. අපි මේ හොයාගත්ත පොදු අන්තරය සහ පළමු පදයේ භාවිතයෙන් අපි ගාන ගොඩනගන්න පටන් ගන්නවා. ඉස්සරම දාගන්නවා T1 සමානයි පළමු පදය ධන පොදු අන්තරය වැඩි කිරීම බිඳුවට. ඒ විදිහටම T2 වත් අපි හදාගන්නවා. T2 සමානයි 11 ධන පොදු අන්තරය වැඩි කිරීම 1. ඒ විදිහටම අපි ඉතුරු පද ටිකක් ගොඩනගනවා. ළමයින්ට දැන් පේන්න ඕන මෙන්න මේ අවසාන සංඛ්‍යාවල රටාවක් හැදලා තියෙනවා. ඇත්තටම මම මේ බිඳුව මෙතනට ඉස්සරවම දාගත්තේ කොහොමද? ඔය බලන්න අපේ පළවෙනි පදේ 11 කියලා තියෙනවා. 11 හැදෙන්න නම් පළවෙනි පදයේ ධන 4 ඇත්තටම වැඩි වෙන්න ඕන නේද? බිඳුවෙන් වැඩි වුණ තින් නේද? මෙතන පළවෙනි පදේ 11 හැදෙන්නේ. දෙවෙනි පදේ අපිට 15 කියලා ඉවර තියෙනවා. ඇත්තටම මේ 15 හැදෙන්න ඕනේ කොහොමද? 15 හැදෙන්න ඕන පළවෙනි පදයේ ධන පොදු අන්තරය වැඩි කරගන්න ඕනේ මොකින්ද? පළවෙනි පදේ 11 කියලා තියෙනවා. පොදු අන්තරය ඇත්තට වැඩි වෙන්න 11ට 4ක් එකතු වුණාම 15 හැදෙනව නේද? 11ට 4ක් එකතු වෙන්න නම් මේ 4 වැඩි වෙන්න ඕනේ එකෙන් නේද? 11යි 4යි 15 කියන්නේ. ඊළඟට අපි යනවා මෙම සංඛ්‍යාවට ආවේ සාධාරණ පදය හොයන්න. මම පළවෙනි පදයට T1 දාගත්තා වගේ සාධාරණ පදයට Tn කියලා දාගන්නවා. කලින් හොයපු පද වගේම මේ පදවල වෙනස් නොවුණු කොටස මම ඒ විදිහටම ලියා ගන්නවා. අපි කලින් හොයපු මේ පද පහත් එක්ක සංසන්දනය කරලා බලද්දී අපිට සාධාරණ පදයක් හොයාගන්න පුළුවන්. පළමු පදයේ සමානයි පළමු පදයේ ධන පොදු අන්තරය වැඩි කිරීම පළවඩා එකක් අඩු පදය. අපි ඒ තියරියම මේ සාධාරණ පදය ගොඩනගන්නත් උපයෝගී කරගන්නවා. පළවෙනි පදයේ එකක් අඩුවෙන් බිඳුව ආවනම් දෙවෙනි පදයේ එකක් අඩුවෙන් එක ආවනම් තුන්වෙනි පදයේ එකක් අඩුවෙන් දෙක ආවනම් එන්වෙනි පදයට එකක් අඩුවෙන් එන්වෙන එකයි කියලා එන්න ඕන නේද? හරි. අපි මේ සරල සුළු කිරීම විසඳමු. හරියම එතකොට. මේ 11 15 19 23 27 කියන සංඛ්‍යානුක්‍රමයේ පොදු පදයේ විදිහට අපිට Tn සමානයි 4යි n ධන 7 කියලා වෙලා තියෙනවා. Tn සමානයි 4යි n ධන 7 කියන පොදු පදය මගින් මේ සංඛ්‍යානුක්‍රමයේ ඕනෑම පදයක් අපිට හොයාගන්න පුළුවන් වෙනවා.